ඔබ කවදා හෝ පාලමක් කරහා යනකොට බියක් දැනෙලා තියෙනවද? අද අපි බලන්න යන්නේ ලෝකයේ තිබෙන භයානකම පාලම් 10ක් ගැන. මේවායින් සමහරක් අඩි දහස් ගණන් උසින් තමයි පිහිටලා තියෙන්නේ. තවත් සමහරක් සුළඟට හෙල්ලෙනවා. මේ පාලම් හරහා යන අය තමන්ගේ ධෛර්යය පරීක්ෂා කරනවා කියලා කිව්වොත් වැරදි නැහැ. එහෙනම් මේ විශ්මජනක වීඩියෝ එක අවසානයේ වෙනකන් රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් තවමත් ප්‍රසන්න ලෝකයේ සමග එකතු වෙලා නැත්නම් දැන්ම subscribe කරලා like එකක් දාන්න කියන ඉල්ලීම කරමින් අපි යමු වීඩියෝ එකට. අංක 10 කැරික්කේ රෙඩ් රොක් පාලම උතුරු අයර්ලන්තයේ කවුන්ට් ඇන්ට්‍රිම්හි පිහිටා ඇති අතර මේ පාලම ඇන්ට්‍රිම් ප්‍රාන්තය සහ කැරික්කේ රෙඩ් දූපතට සම්බන්ධ කරන්න තමයි ඉදි කරලා තියෙන්නේ. මේ කඹ පාලම මීටර් 20ක් දිගයි. ඒ වගේම ඇට්ලාන්ටික් සාගරයේ සිට අඩි 100ක් පමණ උසකින් තමයි පාලම තියෙන්නේ. අයර්ලන්තයේ මුලින් සැමන් දීවරයන් විසින් ඔවුන්ගේ අවශ්‍යතාවය සඳහා 1755 දී ඉදි කළත් මෙය දැන් ජනප්‍රිය වෙරළබඩ ආකර්ෂණයක් වෙලා. හදවත් රෝග සහ ඉක්මනින් බය වෙන අය නම් මේ පාලම සංචාරය නොකර ඉන්න එක තමයි හොඳ. මොකද ඊටමත් වේගයෙන් සුළං හමන අවස්ථාවලදී පාලම පැද්දීම ඊටමත් භයංකාර නිසා. අංක 9 හුසයින් එල්ලෙන පාලම. හුසයින් එල්ලෙන පාලම කියන්නේ පාකිස්තානයේ ගෝජල් නිම්නයේ තියෙන ලොව භයානකම එල්ලෙන පාලම් වලින් එකක්. මේ පාලම රළවංශ ගඟ හරහා අඩි 660ක් දිගට විහිදෙනවා. ඉතින් මේ ලෑලි අතර තියෙන විශාල හිස් ඉඩක් නිසා පියවරක් වැරදුනොත් විශාල අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ පාලම උඩින් යන විට දැනෙන භයංකාර හැඟීම කියා ගන්න තේරෙන්නේ නැහැ කියලා තමයි මේ පාලම තරණය කළ බොහෝ අය කියන්නේ. අංක 8 අයිගුයිල් ඩුමිට් පාලම. අයිගුයිල් ඩුමිට් පාලම ප්‍රංශ සංචාරක ආකර්ෂණය වැඩි කරන තවත් එක් විශේෂ ව්‍යාපෘතියක්. ඇල්ප්ස් කඳුකරේ ගල් කඳු මුදුන් දෙකක් යා කරමින් තිබෙන මෙම දර්ශනීය එල්ලෙන පාලම මීටර් 3842ක උසකින් තමයි තියෙන්නේ. දෙපසින්ම අති විශාල ගැඹුරු හිස් අවකාශයක් තිබෙන නිසා උසට බය අයට මේ සැබෑ බියකරු අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒ වගේම මෙම කඳු මුදුනේ තිබෙන මේ වීදුරු පෙට්ටිය සංචාරකයන් අතර ඉතාමත් ප්‍රසිද්ධයි. අංක 7 ට්‍රිෆ්ට් පාලම. ට්‍රිෆ්ට් පාලම ඇල්ප්ස් කඳුකරේ පදිකයෙන් සඳහා තිබෙන උසම සහ දිගම එල්ලෙන පාලම් වලින් එකක්. ට්‍රිෆ්ට් විල හරහා මීටර් 170ක් උසින් සහ මීටර් 100ක් දිග මේ පාලම තරණය කිරීම ඉතාම බියකරු අත්දැකීමක් ගෙන දෙනවා. මේ පාලම තරණය කරන්න කේබල් කාර් හරහා හෝ කන්ද මුදුනට පයින් ගමන් කරන්න සිදු වෙනවා. අංක 6 වඳුරු පාලම. ඊළඟට අපි කතා කරන්න යන්නේ අමුතුම පාලමක් ගැන. වියට්නාමයේ ගම්මානවල තිබෙන වඳුරු පාලම නමින් හැඳින්වෙන මේ පාලම් උණගස් වලින් තමයි හදලා තියෙන්නේ. වියට්නාම සංස්කෘතියත් එක්ක බැඳුණු මේ පාලම් වර්තමානයේ නම් වැඩි දියුණු වෙමින් පවතිනවා. ඒත් එරට සංචාරක කර්මාන්තයට මේ පාලම් විශාල දායකත්වයක් ලබා දෙනවා. මෙම පාලම් වලින් ගමන් කරන්න තමන්ගේ ශරීරයේ සමතුලිතතාවයක් තියෙන්න ඕන. එහෙම නැති වුණොත් වතුරට තමයි පනින්න වෙන්නේ. අංක 5 සැතපුම් 7ක පාලම. 1978 සහ 1982 අතර කාලයේදී ඉදි කරන ලද මන්තිරු දෙකකින් සමන්විත මේ පාලම නයිට් ස්කී සහ ලිටල් ඩක් කී සම්බන්ධ කරනවා. කිලෝමීටර් 11කට ආසන්නව ඇති මේ පාලම ඉංජිනේරු ආශ්චර්යයක් විදිහටත් සලකන්න පුළුවන්. ඉතාමත් ආකර්ශනීය රළ පහරවල් වලින් සමන්විත දර්ශනයන් එක්ක නිදහස් මාවතක් නිසා මේ මාර්ගය සංචාරක ආකර්ෂණය වැඩිවීමට හේතුවක් වෙලා තියෙනවා. කොහොම වුණත් ගුණාටු කාලේ නම් මේ මාර්ගය ඉතා භයානක මාර්ගයක් වෙනවා. අංක 4 ලන්කාවි ස්කයි පාලම. ලන්කාවි ස්කයි පාලම මැලේසියාවේ මීටර් 125ක් දිග වක්‍රාකාරව කේබල් රඳවමින් ඉදි කර ඇති මේ පාලම 2005 දී තමයි වැඩ නිම කරලා තියෙන්නේ. මේ පාලම මුහුදු මට්ටමේ සිට මීටර් 660ක් උසින් තමයි පිහිටලා තියෙන්නේ. සෙන්කෑන් කඳු මුදුන ඉදි කරලා තියෙන මේ පාලම තරණය කරන්න කේබල් කාර් භාවිත කරමින් කඳ මුදුනට යන්න පුළුවන්. වලාකුළු වතුරෙන් ගමන් කරනවා වගේ හැඟීමක් ලබා දෙන මේ පාලම සංචාරකයන් උමතුවට පත් කරනවා. අංක 3 රොයල් ගොජ් පාලම. කොලරාඩෝවේ කානොන් නගරයේ පිහිටි රොයල් ගොජ් පාලම එක්සත් ජනපදයේ සහ ලෝකයේ උසම එල්ලෙන පාලම් වලින් එකක්.
ආකන්සස් ගඟට අඩි 956ක් ඉහළින් අඩි 1260ක් දිග මේ පාලම දර්ශනීය දසුන් වගේම පහළ බලන විට මීටර් 100 ගණනක ගැඹුරු ප්‍රපාතයක ත්‍රාසජනක අත්දැකීම්ද ලබා දෙනවා. 1929 දී මාස 6ක් තුළ ඉදිකරන මේ පාලම වසර 70කට වැඩි කාලයක් ලෝකයේ උසම පාලම ලෙසත් කිරුළ දරා තිබෙනවා. අංක 2 ෂැන්ජියාජි වීදුරු පාලම. ප්‍රසිද්ධ ඊශ්‍රායල් ගෘහ නිර්මාණ ශිල්පී හයිම් ඩෝටම් විසින් නිර්මාණය කරපු ෂැන්ජියාජි වීදුරු පාලම චීනයේ හුනාන් පළාතේ තමයි තියෙන්නේ. ග්‍රෑන්ඩ් කැනියන් දක්වා විහිදෙන ෂැන්ජියාජි පාලම මීටර් 430ක් දිගයි. ඒ වගේම මීටර් 300ක් උසින් තමයි ඉදි කරලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම වීදුරු වලින් නිර්මාණය කරලා තියෙන මේ පාලම හරහා ගමන් කරන විට දැනෙන්නේ අහස මත ඇවිදිනවා වගේ. සමහර අවස්ථාවල වීදුරු කැඩෙනවා වගේ ශබ්ද සහ වීදුරු ඉරිතැලීම් වැනි විශේෂ අත්දැකීම් සංචාරකයන් හට මරණ බිය ඇති කරනවා. අංක 1 ටිට්ලිෆ් ක්ලිෆ් වෝක්. අද අපි කතා කරන අවසාන පාලම තමයි ස්විට්සර්ලන්ඩ් වල තියෙන මුහුදු මට්ටමේ සිට මීටර් 3000කට වඩා උසකින් තියෙන ටිට්ලිෆ් ක්ලිෆ් වෝක් කියන ලෝකේ භයානකම පාලම. ටිට්ලිෆ් ක්ලිෆ් වෝක් පාලම යුරෝපයේ උසම එල්ලෙන පාලම වගේම හිම, දැඩි සුළං, උස වැනි කාරණා නිසා තරණය කිරීම තරමක් අපහසු පාලමක්. ඉතින් මේ පාලම් ගැන ඔබේ අදහස මොකද්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න. මෙවැනි විශ්මජනක තොරතුරු ඇතුළත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.